හරි. පුතේ ඔයාලගේ පේපර් පොතේ අපි කරන මේ පේපර් පොතේ 5 වෙනි පාඩමේ 5 වෙනි MCQ එක. මම මේක ෂෝට් වීඩියෝ එකකින් ඉක්මනට ඉවර කරන්නම්. ඔයාලගේ අපි ඉරිදා දින ටෙස්ට් එකට මේක උපකාරී වෙයි. ඒතකොට මේ 5 වෙනි ප්‍රශ්نين අහනවා රූපයේ දක්වා ඇති ලී කුට්ටියේ වැඩි ගැඹුරකට එරී යන්නේ කුමන පෘෂ්ඨයේ වැලි ඇතුරුමක් මත තැබූ විටද? ඒ කියන්නේ වැඩිම ගැඹුරකට එරී යන්නේ එහි පීඩනයේ වැඩිම ප්‍රදේශය වැලි පෘෂ්ඨය මත තැබුවාම. එහෙනම් පීඩනය වැඩිම වෙන්නේ පෘෂ්ඨීය වර්ගඵලයේ අඩුම වෙන ප්‍රදේශය. අපි දන්නවා පෘෂ්ඨීය වර්ගඵලයේ අඩු වෙනකොට එහි පීඩනය වැඩි වෙනවා. එහෙනම් මේක ලී කුට්ටියක්. මේකේ බැලු බැලමට පේන A B C මේ පෘෂ්ඨ තුනම ඇවිල්ලා ඝන කාබනේ. සෝරි මේක ඝන කාබයක්. මේ A කියන්නේ ඍජු කෝණාශ්‍රයක්, B කියන්නේ ඍජු කෝණාශ්‍රයක්, C කියන්නේ ඍජු කෝණාශ්‍රයක්. එහෙනම් අපි මේ පෘෂ්ඨ තුනේ වර්ගඵල ටික හෙව්වනම් එහි අඩුම වර්ගඵලයේ තියෙන පෘෂ්ඨය තමයි පීඩනය වැඩිම. මොකද පීඩනය වැඩි වෙන්නේ පෘෂ්ඨීය වර්ගඵලයේ අඩු වුණා. හරි. එහෙනම් මේ ඍජු කෝණාශ්‍ර ඔයාලා ඍජු කෝණාශ්‍ර වල වර්ගඵලය හොයන්න ගණන් වලදී දන්නවා. එහෙනම් A පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල 10 වරක් 5 වර්ග සෙමිටර් 50යි. B පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ B පෘෂ්ඨයත් ඍජු කෝණාශ්‍රයක්. එහි දිග 5යි පළල 2යි. මොකද මෙතන 2යි නම් මෙතනත් 2යි. ඒතර පස්වරක් 2 10යි වර්ග සෙන්ටිමීටර්. ඊට C පෘෂ්ඨයේ වර්ගඵලය එහි දිග සෙන්ටිමීටර 10යි. මොකද මේක ඍජු කෝණාශ්‍රයක්. මේක 10යි නම් මේකත් 10යි. එහි පළල සෙන්ටිමීටර 2යි. එහෙනම් C පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 20යි. ඒතර ඔයාලට පේනවා මේකේ අඩුම පෘෂ්ඨීය වර්ගඵලය තියෙන්නේ B පෘෂ්ඨයේ. ඇත්තට මේක ගණන් හදන්නත් ඕනේ. මේක බැලුව බැලමටත් ඔයාලට පේන්න ඕනේ. හරි. එතකොට එහෙනම් පෘෂ්ඨීය වර්ගඵලය අඩුයි කියන්නේ ඒ මත යොදන අභිලම්බ බලය විශාලයි. වැඩි. ඒතර අභිලම්බ බලය වැඩි නිසා B පෘෂ්ඨය ඔයාලා වැලි මත තැබුව විට වැඩිම ගැඹුරකට එරී යනවා. එහෙනම් ඒකට උත්තරය වෙන්නේ B පෘෂ්ඨය.